language proficiency test වල මේක වැදගත්. මේකට ඔබට හැකියාව තියෙන්න ඕනේ. ප්‍රශ්නේ කියවපු ගමන් ප්‍රශ්නේ තියෙන keyword ඔළුවට අරගෙන welcome to Panacea College of English Education. Rephrasing, paraphrasing or use of synonyms. මේක ඉතාම වැදගත් ටෙක්නික් එකක් reading, listening සහ writing වලදී. අද මම කතා කරන්න යන්නේ reading වලදී කොහොමද මේ ටෙක්නික් එක use කරන්නේ කියලා. ඇයි මේ ටෙක්නික් එක exam වලදී use කරන්නේ, විශේෂයෙන් language proficiency test වලදී use කරන්නේ ඔබට යම් අදහසක් වෙන වචනකින් කිව්වොත්, වචන වලින් කිව්වොත්, sentence structure එක වෙනස් කරලා කිව්වොත් ඔබට තේරුම් ගන්න පුළුවන්ද කියන එකයි. ඒක තමයි language proficiency test එකක් කියන්නේ. මොකද knowledge test වල ඒක වැදගත් වෙන්නේ නැහැ. නමුත් language proficiency test වල මේක වැදගත්. මේකට directly contribute කරනවා power of vocabulary. ඔබට හොඳ vocabulary එක ඔබේ හොඳ නම් ඔබට ඊටාම පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔබගේ vocabulary එක දුර්වල නම් ඒකේ ඔබට ගැටලු තියෙනවා. ඒ නිසා language proficiency එක මනිනකොට අනිවාර්යයෙන්ම language, ඒ කියන්නේ synonyms කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒකයි හැම ටෙස්ට් එකකදීම සමාන වචන වගේ දේවල් අහන්නේ. හොඳයි. අපි අද කතා කරමු මොකද්ද මේ use of synonyms, paraphrasing or rephrasing කියන්නේ. එකම අදහස ක්‍රම කීපයකට දීම තමයි මේකෙදි කතා කරන්නේ. මේකදී මම බලන්න ඔබට දීලා තියෙනවා වාක්‍ය තුනක්. අපි හිතමු මේක question වල තියෙන statement තුන, මේ තියෙන්නේ passage එකේ statement තුන. මේක නම් එක දිගට අපිට තියෙන්න පුළුවන්. නමුත් මේවා තියෙන්නේ passage එකේ තියෙන විසිරීලා තියෙන්නේ. similar idea එකක් දෙන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට තියෙන්නේ almost similar idea එකක්. සමහර විට question එකේ තියෙන වචනේ difficult word එකක් වෙන්න පුළුවන්. එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. තුනක් වෙන්නත් පුළුවන්. idiomatic phrase එකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම passage එකේ තියෙන එක අමාරු වචනයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ නිවැරදිව ටෙක්නික් use කරොත්, guessing technique එක නිවැරදිව use කරොත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව negotiate කරගන්න පුළුවන්. බලන්න පළවෙනි එක. This is the only authorized company which import this medicine. This is the only authorized company. එහෙනම් only authorized company මේක තමයි keyword එක, which import this medicine. These items were illegally imported and taken into custody. Keywords. එතකොට මේ keywords වලට සමාන keywords තමයි ඔබ passage එකෙන් හොයන්න වෙන්නේ. The major reason for this deadly disease is the lack of essential microelements. Right. මේවා keyword එකට සමාන අපි keyword බලමු. මේ වීඩියෝ එක බලන ඔබ IELTS, OET, PTE exam කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපගේ courses හා සම්බන්ධ වෙන්න පුළුවන්. එසේම ඔබට individual component එකක් සඳහා සහාය අවශ්‍ය නම්, විශේෂයෙන් speaking සහ writing correction අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුවෙන් ටෙලිෆෝන් numbers ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. First one, these goods were smuggled and the police have confiscated them. Smuggle සමානයි illegally imported නේ. Illegally imported smuggle සමානයි taken into custody කියන එකට සමානයි confiscated. එහෙනම් මේකට යන්නේ මේකනේ. Number 2, this fatal illness සමානයි deadly disease නේ. Is mainly caused by the death. Death mean adhika hingaya of some elements
that are essential එහෙම නැත්නම් vital මෙතන essential එකේම තියෙන හින්දා බොහෝ වෙලාවට ඔබට තියෙයි the vital in small amount. එහෙනම් B එකට හරියන්නේ මේකනේ. Number 3, this is the sole agent. Sole agent similar to the only authorized company which has the authority to bring this drug to the country. Drug to the country. Drug සමානයි medicine to this country. එහෙනම් මේකට යන්නේ මේකනේ. එතකොට මේ විදිහට ඔබට හැකියාව තියෙන්න ඕනේ. ඔබට මේ විදිහට හැකියාව තියෙන්න ඕනේ. ප්‍රශ්නේ කියවපු ගමන් ප්‍රශ්නේ තියෙන කීවර්ඩ් ඔළුවට අරගෙන ඊට සමාන වචන මොනවද කියලා කියවනකොටම ඔබට ඔළුවට එන්න ඕනේ. ඒ කියන්නේ ඔබගේ vocabulary එක වඩා හොඳයි නම් ඔබට ටක් ගාලා quickly ඔබට මීටර් වෙනවා උත්තරේ. එහෙම නැත්නම් ඒක පොඩි ගැටලුවක් වෙනවා. හොඳයි. ඔබ මේ ටෙක්නික් එක නිවැරදිව යූස් කරන්න. මේක රීඩිං, ලිස්නිං සහ රයිටිං වලදී ඉතාම වැදගත්. රයිටිං වලදී අර repetition is penalized කියන්නේ මේක තමයි. මොකද එකම sentence pattern එක රයිටිං වලදී එකම වචනය, එකම idiomatic phrase, එකම collocation වගේ නිරන්තරයෙන්ම යොදන්න එපා, especially in quick succession. අපි හිතනවා මේ වීඩියෝ එක informative කියලා. ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තව කෙනෙකුට ඉගෙන ගන්න share කරන්න.